හායි කොහොමද? ඔන්න ඉතින් අලුත් දවසක ලස්සන වීඩියෝ එකක් අරගෙන ඔයාලව හම්බෙන්න ආවා. ඉතින් එන්නකෝ මගේ වීඩියෝ එකට යමු. මේ ඉතින් මං කලින් දවසේ ගෙනාපු රෝස පැල වර්ගයක් හවස හිටෙව්වා. ඉතින් මං උදේ මාවේ ටිකට මොකද වෙලා තියෙන්නේ කියලා බලන්න. ඔන්න ළමයි මේ මල හරිම ලස්සනයි. මේක බීජ තමයි පැලවෙන්නේ. මේක මාරම ලස්සනයි. එක පතහට දැම්මම මාර ලස්සනයි. මේක නම් අපේ අම්මා තමයි ගෙනල්ලා හිටවලා තියෙන්නේ. ඉස්සර මම මල් වලට එච්චර ආස නැහැ. ඉතින් දැන් නම් මාර ආසයි මල් වලට. ඉතින් මගේ මල් ටික මේ විදිහට පිපිලා තියෙනවා දැක්කම හරිම සතුටුයි. ඉතින් මේ ටිකත් බලලා මං ඉතුරු වැඩ ටික කරන්න තමයි යන්නේ. මේ විදිහට මල් පිපිලා තියෙනවා දැක්කම හරිම සතුටුයි. ඊට පස්සේ ඉතින් මගේ කාමරේට ගිහිල්ලා ඇඳත් අස් කරලා ඒ වැඩත් ඉවර කරලා ඊළඟට ගියේ මගේ කුස්සියට. උදේට ඉතින් කොහොමත් හැඩි වෙලානේ තියෙන්නේ. ඉතින් මම මේ ලෑස්ති වෙන්නේ ඒ ටික ඉක්මනට අස් කරගන්න. මොකද මේ වෙලාව ඉතින් උදේට තේ බීලා කෑම හදලා ඒ වැඩ ටික ඉවර කරලා මම මේ ලෑස්ති වෙන්නේ මගේ ලිප චුට්ටක් ක්ලීන් කරගන්න. හැමදාම ඉතින් කරන වැඩක් තමයි වෙල ඉවර වෙච්ච ගමන් මගේ ලිප ක්ලීන් කරගන්න එක. නැත්තම් ඉතින් ඊළඟ දවසට තිබුණොත් එහෙම තෙල් ඉඳුල් ඒ ටික ලිපට අල්ලලා කැත්තා ඉතින් මේ දේවල් ඒ හින්දා මම ඒ වෙලෙම අස් කරගන්නවා. මේ ලිප මේ විදිහට ලික්විඩ් එක ගහලා ක්ලීන් කරලා ලිප සෙට් කරගන්න තමයි හදන්නේ. මේක ඉතින් හැමදාම කරන වැඩක්. ඉතින් අපි නිතරම උයනකොට තෙල් ඉඳුල් ලුබ දේවල් විසි වෙනකොට ඒක මේ කැතයි. ඉතින් ඒ හින්දා ඉතින් මම පහුවදාට කොහොමද තියන්නේ. ඊට පස්සේ මේ කවුන්ටර් টොප් එකේ තිබුණ රයිස් කුකර් අරවා මේවා ටික ඉතින් හහට මෙහෙට දාලා මම මේ ටික ක්ලීන් කරගන්න තමයි හදන්නේ. අපේ මේ කිචන් එක අලුත්. ඉතින් තාම වැඩ ඉවර නැහැ. ජනල් ෆ්‍රේම් මොකුත් දාලා නැහැ. ඉතින් ටිකෙන් ටික කරගන්නවා. තාම වැඩ ගොඩාක් තියෙනවා. ඉතින් ඒ වැඩ ටික හිමීට කරගන්න ඕනි. ඉවසීමෙන් ඉතින් ඒ දේවල් කරගන්න ඕනි. ඉස්සරහට ඒ ටිකත් කරගෙන ඉතින් මම ලස්සන වීඩියෝ ඉස්සරහට අරගෙන එන්නම්. තාම ඉතින් මේ හදන ගමන් ටික ටික වැඩ කරගන්නවා. ඉතින් ඉස්සරහට ඉතින් සම්පූර්ණ පැන්ට්‍රි කබඩ් මොකුත් ගහලා නැහැ. ඉතින් මේ දේවල් එහෙම ගහගන්නවා. ඉතින් මේ දේවලුත් කරගෙන ඉස්සරහට ලස්සන වීඩියෝ අරගෙන එන්නම්. ඉතින් ඊට පස්සේ මේ විදිහට අවසානයේ මම මේ සිංක් එකත් හොදගත්තා. එතන තියෙන දේවල් අයින් කරලා ඒ ටිකත් අවුයි තියලා මේ විදිහට සිංක් එකත් පිරිසිදු කරගත්ත. අවසානයේට මේ වෙලාවේ නම් මට හොඳටම බඩගිනි ළමයි. මොකද මම කාලා හිටියේ නැහැ. ඉතින් ඉක්මනින් මේ විදිහට රස කරගත්තා. ඒ දේවල් ඒ විදිහට තියලා ඔන්න දිලිසි තියෙනවා මගේ ලිප. ඔන්න ඔය විදිහට අස් කරගෙන අවසානයේ ඉතින් දැන් නම් ඉතින් හොඳ බඩගින්නක් තමයි තියෙන්නේ. දැන් ඉතින් කන්න තමයි තියෙන්නේ. ඉවරයි ඔන්න දැන් වැඩ ටික. ඊට පස්සේ මම ඉතින් ඉක්මනින් බත් එකක් බෙදාගෙන කන්නනේ. ඔන්න බලන්නකෝ මේ විදිහට අස් කරලා ඉවර වෙනකොට හරිම සතුටුයි හිතට. හරිම නිදහස් බවක් දැනෙනවා. ඊට පස්සේ ඉතින් බත් එකක් බෙදාගෙන ඇඳුමත් චේන්ජ් කරගෙන මම මේ බත් එකක් බෙදාන කන්න තමයි හදන්නේ. ඒ තරම් බඩගින්න හිටියේ දැන් 10:00මාරක් පහු වෙලා. ඊට පස්සේ ඉතින් මම එදා බඩු ගේනකොට කොමඩු ගෙඩියක් මේ දවස්වල හරියට කොමඩු ගෙනියනවා අපේ ගෙදරට. මොකද අවුව හින්දා මේවා මාර රසයි. අනේ කලින් ඉස්සර නම් මේ සමහර කොමඩු තියෙනවා මේ සමහර දවස්වල රස නැහැ. නිකන් වතුර වගේ. හරිම පැණි රසයි. ඉතින් මේ දවස්වල හරියට කැවෙනවා රස්නෙත් එක්ක. ඉතින් මම කොමඩු කෑල්ලකුත් කපාගෙන මේ විදිහට කාලා දවල් වීඩියෝ නම් මොකුත්ම ගත්තේ නෑ. මොකද මේ දේවල් ගන්න බැරි වුණා. ඊට පස්සේ ඉතින් මේ හවස 4:00ට වගේ මායි අම්මයි පොඩි කයියක් දාගෙන ප්ලේන් ටියක් බොන්න තමයි හදාන්නේ. ඉතින් පාන් පෙත්තක් කාලා ඊට පස්සේ ඉතින් ප්ලේන් ටියක් බීලා අම්මයි මායි ලෑස්ති වෙන්නේ රැට උයන්න. මම අම්මට උදව් කරන්න තමයි හදන්නේ. අම්මා තමයි උයන්නේ. අපේ අම්මා මේ අල බෙදුමක් හදනවා. ළමයි හරිම රසයි මේ අල ඉරි කපලා කෑලි මිරිස් දාලා මේ ලුණු ඒ ඔක්කොම දාලා තෙලට දාලා රසට හදනවා. මේකත් එක්ක විතරක් වත් කන්න පුළුවන්. ඉතින් මම ඒ ටිකත් අම්මට කපලා දුන්නා ලේසි වෙන්න. කෙහෙල් මුවත් මේ විදිහට කහ ලුණු දාපු වතුරට දාලා මම කෙසෙල් මුවත් අම්මට කපලා දුන්නා. එතකොට තියෙන්නේ අම්මට උයන්නනේ මට බබා බලාගෙන ඉන්න තියෙන්නේ. අම්මට මම ලේසි කරලා දුන්නා. ඊට පස්සේ ඉතින් අම්මා මේ විදිහට හදලා තිබුණා කෙසෙල් මුව මැල්ලොන් එකත් අල තෙල් දාලා තිබුණා. ඒක නම් මාර රසට තිබුණා. උඹලකට ටිකක් එහෙම වැඩියෙන් දාලා හදලා තිබුණා. හරිම රසයි. මේකත් එක්ක උදේට එහෙම බත් කන්න පුළුවන්. ඊට පස්සේ මාළු එකක් මිරිසට හදලා තිබුණා. රෑ කෑම ඉතින් ඕක තමයි. ඊට පස්සේ ඉතින් රසට අම්මා බත් එකක් බෙදලා දීලා ඒකත් ඉතින් මං කාලා දවසේ මේ විදිහට ඉවර කරන්න තමයි හදන්නේ. ඉතින් ආයෙත් දවසක පරිස්සමින් ඉන්න කියලා ආදරෙන් කියනවා.
දැන් ඉතින් තියෙන්නේ බත් එකක් බෙදාන කන්න. ඉතින් මම මේ වෙලාව වෙනම බඩගින්න හිටියේ ඇඳුමක් චේන්ජ් කරන් ඔන්න ඉතින් බත් එකක් බෙදාන කන්න තමයි හදන්නේ. ඊට පස්සේ ඉතින් මම දවල් වීඩියෝ නම් මොකුත් ගන්න ගියේ නැහැ. කාලේ ඉවර වෙලා මේ දවස්වල හරියට කොමඩු කැවෙනවා. මොකද රස්නේ එන්නේ. ඒ නිසා ඉතින් කොමඩු ගෙඩියක් ගෙනල්ලා තිබුණා. මේ විදිහට ඒකත් කපාගෙන මේ කොමඩු ගෙඩිය හොඳට පැහැලා තිබුණේ. ඉතින් කොමඩු හරියට කැවෙනවා. මොකද මේ දවස්වල රස්නෙත් එක්ක කන්න පුළුවන්. ඒ හින්දා ඉතින් කොමඩු ගෙඩියක් තිබුණා. ඒකත් කපාගෙන කන්න තමයි හදන්නේ. මේ ඒකත් කාලා ඉවර වෙලා ඉතුරු පංගුවත් මං අක්කලාගේ බබාලාට තිබුණා. එයාලටත් දුන්නා. ඉතින් මම මේ විතර කොමඩු කෑල්ලත් කපාගෙන කාලා දවල් මොකුත් වීඩියෝ ගන්න ගියේ නැහැ. ඉතින් හවස් වෙලා තමයි ආයේ වීඩියෝ ගන්න මතක් වුණේ මට. ඉතින් ඊට පස්සේ ඔන්න බලන්නකෝ මේ විදිහට කොමඩු කෑල්ලත් කාලා